සමහර අය කියනවා දියුණු වෙන්න මහන්සි වෙන අයට යාළුවෝ නැති වෙනවා. තියෙන සම්බන්ධකම් නැති වෙනවා. ඔයා ඔය දේ කරොත් ඔයාට මේ යාළුවෝ නැති වෙයි. ඔයා තනි වෙයි කියලා සමහර විට ඔයාගේ හිතම ඔයාට කියන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඇත්තටම ඔයා දැන් ඔයාගේ සාමාන්‍ය ජීවිතයෙන් මිදිලා ඔයා ඩිග්‍රී එකක් හරි ඔයාගේ ජීවිතේ ඉදිරියට යන්න පුළුවන් මොකක් හරි දෙයක් කරන්න ඔයා ලෑස්ති වෙනවා නම් ඔයා ලෑස්ති වෙලා ඔයා ඉතින් කරගෙන යනවා නම් ඔයාට එතකොට වෙනදා වගේ ඔයාගේ යාළුවොත් එක්ක සංවාදයට යන්න වෙන්නේ නැහැ. සමහර විට ඔයාගේ යාළුවොත් එක්ක ඔයා වෙනදා හවසට ක්‍රිකට් ගහන්න ගියා නම් සෙල්ලම් කරන්න ගියා නම් එහෙමත් නැත්නම් ඔයාලා මාසෙකට සැරයක් හරි සති දෙකකට සැරයක් හරි කොහට හරි එකතු වෙලා කතා කරලා එහෙම ෆන් එකක් ගන්නවා කෙනෙක් නම් හැබැයි ඔයාට අර දේ කරනකොට තමන්ගේ ජීවිතේ ඉදිරියට යන ඩිග්‍රී එකක් හරි එහෙම මොකක් හරි කරනකොට අර යාළුවොත් එක්ක ඔයාට වෙනදා ඔයා හැසිරෙච්ච විදිහට ඔයාට හැසිරෙන්න බැරි වෙනවා. එතකොට ඇත්තටම ඒ යාළුවෝ ඔයාගෙන් හැලෙනවා. ඔයා ඒකට පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මොකද ඒකට හේතුව තමයි ඔයා ඉස්සරහට යන්නේ ඔයාගේ ජීවිතය වෙනුවෙන්. ඔයා ඉස්සරහට යන්නේ නැතුව ඔයා ඒ විදිහටම ඔයාගේ යාළුවොත් එක්ක හැමදාම ඉන්නවා කියන්නේ ඔයාගේ කිසිම දියුණුවක් නැහැ. එහෙම වුණොත් ඇත්තටම ඔයාට දෙයක් තියෙනකම් විතරයි ඔයත් එක්ක කෙනෙක් ඉන්නේ. දෙයක් ඔයාගෙන් ලැබෙනකම් විතරයි කෙනෙක් ඉන්නේ. ඒක තමයි ගොඩාක්ම ඇත්ත. ඒක හිත රිදුනත් ඒක තමයි ඇත්ත. එහෙම ඔයාගෙන් වාසියක් නැතුව කෙනෙක් ඔයත් එක්ක ඇත්තටම ඉන්නව නම් දිගටම එයා ඇත්තටම හොඳ කෙනෙක්. අවංක කෙනෙක්. එහෙම අය ගොඩක් අඩුයි ඇත්තටම. දෙයක් ලැබෙනකම් විතරයි කෙනෙක් ඉන්නේ අපිත් එක්ක. ඒ නිසා ඔයාගේ දෙයක් කරනකොට ඔයා දියුණු වෙන්න මහන්සි වෙනකොට ඔයාගේ ජීවිතේ ඉන්න අය ඔයාගේ සම්බන්ධතා සමහර යාළුවෝ විතරක් නෙමෙයි. ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන්, ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන්. ඔයා ඉස්සරහට ඔයාගේ රැකියාවෙන් ඔයා ඉදිරියට යනවා මහන්සි වෙනවා. හැබැයි ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඔයත් එක්ක ඉන්නේ නැහැ. ඔයත් එක්ක කතා කරන්න ටයිම් නැහැ. ඔයත් එක්ක ඉන්න ටයිම් නැහැ කියලා එයා යන්න පුළුවන්. හැලෙන්න පුළුවන්. ඔයාට පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා. ඔයා හැලෙන්න එපා. ඔයා වැටෙන්න එපා. ඔයා ඉස්සරහට යන්න. දිගටම ඔයා ඉස්සරහට යන්න. කිසිම සම්බන්ධතාවයක් නැති වුණාට ඔයා දුක් වෙන්න එපා. මොකද හැලෙන්න ඕන මිනිස්සු තමයි හැලෙන්නේ. මොකද ඔයා ඉස්සරහට යනකොට ඔයාට ගැලපෙන්නේ නැති, ඔයත් එක්ක ඉන්න ආස නැති මිනිස්සු හැලෙනවා. ඉතින් ඇයි මේ වගේ මිනිස්සු අපිට ගැලපෙන්නේ නැත්තම් ඒගොල්ලෝ හැලුණා නම් ඒගොල්ලන්ට ඉන්න දෙන්න පාඩුයි. ඔයා ආයේ පස්සෙන් යන්නවත්, ඔයාගේ ගමන නවත්තලා ආයෙත් ඔයා ඒගොල්ලෝ ළඟට යන්නවත් පොඩ්ඩක්වත් හිතන්න එපා. ඔයා ඉස්සරහට යන්න. ඔයා ඉස්සරහට ගිහලා ඔයා යම් තැනකට ආවට පස්සේ අන්න එතනත් ඉන්නේ මේ ධනපති පන්තිය කියලා කියනවනේ. ඔයා දැන් ධනපති පන්තියකට ඔයා දැන් ඉන්නේ මධ්‍යම පන්තියක වෙන්න පුළුවන්. ඔයා ඉස්සරහට ගිහිල්ලා ඔයාට ගොඩාක් සල්ලි තියෙන කෙනෙක්, ඔයාට ගොඩාක් ඔයා රැකියාවෙන් ඉහළටම ගිහිල්ලා ඔයා මේ පන්තියේ මිනිස්සු, ඔයාගේ මට්ටමේ මිනිස්සු ආශ්‍රය කරනකොට අන්න එතනත් ඉන්නේ මිනිස්සු තමයි ළමයි. ඒගොල්ලෝ සත්තුවත් වෙන අමුතු ජාතියේ මිනිස්සුවත් නෙමෙයි. ඒගොල්ලොත් ඔයා වගේම මිනිස්සු තමයි. ඉතින් එතනින් ඔයාට හොඳ qualities, high qualities තියෙන හොඳ යාළුවෝ හම්බ වෙන්න පුළුවන්. හොඳ සම්බන්ධතා හම්බ වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ සම්බන්ධතා නැති වෙනවා කියලා ඔයා බය වෙලා ඔයාගේ ගමන නම් නැති කරගන්න එපා. ඉස්සරහට යන්න. ඒ ඉස්සරහට ගිහිල්ලා ඔයා යම් තැනකට ආවට පස්සේ ඒ තැනදී ඒ මට්ටමට ඔයාට ගැලපෙන යාළුවෝ එතකොට හම්බ වෙයි. ඔයා මතක තියාගන්න. ඔයා ඉස්සරහට ගියාට පස්සෙත් ඔයත් එක්ක හැලෙන්නේ නැතුව කෙනෙක් ඉන්නවනම් එයා තමයි ඔයාට ඇත්තටම ආදරය කරන කෙනා. එතකොට ඔයාගේ මට්ටමට එයා ගැලපෙන්නේ නැහැ කියලා එයා වයින් කරන්න යන්න නම් එපා. ඒක නම් ජරාම වැඩක්. ඒ දේ කරන්න එපා. එහෙම කෙනෙක් ඉන්නවනම් එයාව ආරක්ෂා කරගන්න, එයාව ඉස්සරහට ගන්න, ඉස්සරහට ඇදගෙන යන්න, ඔයත් එක්ක ඇදගෙන යන්න. ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන්, ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන්. ඔයා ඉදිරි මට්ටමකට ගියාට පස්සේ එයා ඔයත් එක්ක ඉන්නවනම් තවත් එයා තමයි ඇත්තටම ඔයාට ආදරේ. ඉතින් එයාව ආරක්ෂා කරගන්න. ඉතින් ඔයාගේ සම්බන්ධතාවලින් 95%ක් මාට නැති මේ ගමනේදී. නමුත් බය වෙන්න එපා. ඉදිරියටම යන්න. ඔයත් එක්ක ඉන්න මිනිස්සු ඉන්නවා, හැලෙන මිනිස්සු හැලෙනවා. ඒක ඔයා ඉස්සරහට ගියත් එහෙමයි. ඔයාට කොච්චර කාලයක් හිටියත් මේ මිනිස්සු ඇත්තටම ඔයාට හිතවත් මිනිස්සු නෙමෙයි. හිතවත් මිනිස්සු නම් හැලෙන්නේ නැහනේ. ඔයත් එක්ක ඉන්නවනේ ශක්තියට. හැබැයි ඔයා ඉස්සරහට යනකොට ඒගොල්ලෝ හැලෙනවා නම් ඔයාලා ගැලපෙන්නේ නැති මිනිස්සු තමයි හැලෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ගැන හිතන්න නැතුව ඉස්සරහට යන්න. ඔයාගේ ගමන සාර්ථක කරගන්න. ඔයාට ඕන ඔයාගේ ඉලක්ක ඔයාගේ ඉලක්ක වලට ඔයා යන්න ඒවා කෙරෙහි විතරක් අවධානය යොමු කරන්න. All the best.